දැන් ඔතන මේ උද්දික ගැන කතා කරන එකේදී පොඩි දෙයක් තියෙනවා මේ දැන් මේ මොහොතේ මේ සමහර වෙලාවට පොඩි අර්බුදයක් නිර්මාණය වෙන තැනටත් නිකන් සමහරු කමෙන්ට් කරලා තියෙනවා මම දැක්කා මේ ඔයාට මස්සුදාට සුරේන් හාමු ගැන මතක් කරනකොට මූණේ තියෙන ඉරිසියාව බලන්න වගේ දේවල් චරිත නිරූපණය කරනකොට එහෙම යම් හැඟීම් නිරූපණය කරන්න පුළුවන්. නමුත් අපි පෞද්ගලිකව මේ මම හිතන්නේ ඒක කතා කර යුතු මට්ටමක් තියෙනෙත් මේ බොහොම සරල පිළිතුරකින් ඉවර කරන්න පුළුවන්. හේතුව මම උද්දිකගේ චරිතය නෙමෙයි මම නිර්මාණය කරන්නේ. එතකොට මම කරන්නේ මස්සුදා උද්දික කරේ සුරේන් චරිතේ. සහ අදටත් ඉතින් අපි හොඳ මිතුරෝ. ඉතින් අපි අතර එහෙම ප්‍රශ්න ළඟදී මට හම්බෙලා නැහැ. ඉඳලා හිටලා හම්බෙච්ච අවස්ථා තියෙනවා මේ මෑත කාලෙක නෙමෙයි. ඉතින් නමුත් අර බලනකොට කෙනෙකුට හිතන්න පුළුවන් රයිට් දැන් මෙයා මෙහෙම කරනවා මේ මෙහෙමයි දැන් ඒ දෙන්න අතර ප්‍රශ්න ඇති එහෙම එකක් නැහැ. රංගන ජීවිතය වෙනයි සැබෑ ජීවිතය වෙනයි නේද? ඉතින් මේ උද්දික සම්බන්ධව තියෙන මිතුරුකමක් කියන එක තමයි මගේ අදහස.